මේ භෞතික විද්‍යාව සඳහා අපි භාවිතා කරන වර්ණාවලිමානය කියන උපකරණයයි. මේ උපකරණය විශේෂයෙන්ම අපි භාවිතා කරනවා ආලෝකයේ ප්‍රිස්ම සම්බන්ධ කොටසේදී ප්‍රිස්මයක සැදූ ද්‍රව්‍ය වර්තනාංකයේ සෙවීම පරීක්ෂණය තමයි මේකේ මූලිකව අපි සිදු කරන උසස් පෙළ යටතේදී. මේකේ පුතා අපි මුලින්ම දැනගන්න ඕනේ මේකේ තියෙන මූලික කොටස් ටික මොනවද, මේක හසුරවන්නේ කොහොමද කියන එක තමයි මේකේ පළවෙනිම අපි ඉගෙන ගත යුතු දේවල් ටික. මේ උපකරණය ගත්තාම මේ තියෙන පුතේ අපිට මේක කරකවන්න පුළුවන් කොටසක්. මේක වර්ණාවලි මානය වට මෙහෙම ක්‍රමණය කරන්න පුළුවන්. මේ කොටසට අපි කියනවා දුරේක්ෂය කියලා. ඒ වගේම මේක අචලව තියෙනවා. මේ උපකරණයම සවිවෙච්ච කොටසක් තියෙනවා. මේකට අපි කියනවා සමාන්තරකය. කොටස සමාන්තරකය. ඊට පස්සේ මේ තියෙන කොටසට අපි කියනවා ප්‍රිස්ම මේසය. එතකොට මෙන්න මේ උපකරණයේ මෙතන තව කොටසක් තියෙනවා. ඔබට පේනවා ඇති. මෙන්න මේ කැබැල්ලට අපි කියනවා දික් සිදුර කියලා. මෙතන තියෙන ඇණයකින් අපිට මෙතන තියෙන මේ විවරය ඈත් මෑත් කර ගැනීම හැකියාව තියෙනවා. මෙතන මේ කුඩා සිදුරක් තියෙනවා. ආලෝකයේ අවශ්‍ය ප්‍රමාණයට ලබා ගැනීමට තමයි අපි දික් සිදුර පාලනය කිරීම සිදු කරන්නේ. ඊට මෙතන තියෙන දුරේක්ෂය මේක ප්‍රිස්ම මේසය. සහ ඔබට දකින්න ලැබෙනවා මෙතන තිබෙනවා කවුළු දෙකක්. මේ කවුළු දෙක තියෙන්නේ වර්ණීය පරිමාණයට අනුව සකස් කරලා තියෙන්නේ. සාමාන්‍යයෙන් කලා එකක කුඩාම මිනුමක් දක්වා මනින්න පුළුවන් කවුළු දෙකක්. සාමාන්‍යයෙන් මේ කවුළු දෙකෙහි හැම වෙලේම පාඨාංක වෙනස අංශක 180ක් වෙනවා. අපිට එකවරකට එක කවුළුවකින් පාඨාංක ලබා ගැනීම ප්‍රමාණවත් වෙනවා. මේ උපකරණය භාවිතයට ගන්නකොට අපි පළවෙනිටම කරන සීරු මාරු කිරීම කිහිපයක් තියෙනවා. ඒ පළමුවන්න තමයි මෙන්න මේ දුරේක්ෂයේ මේ තියෙන කොටසට අපි කියනවා උපනෙත කියලා. උපනෙත සීරු මාරු කිරීම. ඒකෙදි අපි කරන්නේ මේක ඇතුලේ තියෙන පුතේ හරස් කම්බි චලන විශ්ය වගේමයි පළවෙනිටම ඒක දිහා බලලා ඒ චලන විශ්ය වගේම මෙතන තියෙන හරස් කම්බි පැහැදිලිව පේනකම් උපනෙත සීරු මාරු කරනවා. ඉන් අනතුරුව මේ දුරේක්ෂය මෙහෙම කරකවලා ඈත තියෙන වස්තුවකට මේක හරවනවා. ඊට පස්සේ මේ මෙතනින් උපනෙත රැස තියලා බලනවා. ඒ ඈත තියෙන වස්තුවේ පැහැදිලි ප්‍රතිබිම්බයක් හරස් කම්බි මත ලැබෙන තුරු මේ ඇණය කරකවීමෙන් අපිට දුරේක්ෂය සීරු මාරු කරන්න පුළුවන්. ඒක තමයි පළවෙනි සීරු මාරු කිරීම. දෙවැනියට සමාන්තරකය සහ දුරේක්ෂය ඒකරේඛීයව තියලා මෙන්න මෙතනින් තියෙන අපි ඒකවර්ණ ආලෝක ප්‍රභවයක්. සාමාන්‍ය සෝඩියම් ලාම්පුවක් තමයි මේ සඳහා යොදාගන්නේ. ඒ සෝඩියම් ලාම්පුව තියලා මේකෙන් බලනවා. ඒකෙන් පටු ආලෝක කිරණයක් ලැබෙනකම් මේ දික් සිදුර ඈත් මෑත් කරනවා. හරි. ඒකපසු අපි මේ පරීක්ෂණ ලබා ගන්න මේ කුඩා ප්‍රිස්මයක් සහ ඔබට මෙතන පේන මේ පාද කිහිපයක් මෙතන තියෙනවා. මේ පාද සීරු මාරු කරන්න පුළුවන්. මේ යට තියෙන ඇණයන් ඇන එහාට මෙහාට කැරකින් මේ ඇණේ කරකවල මේ මේසෙ උස්සන්න පුළුවන්. මේ මේසෙ උස්සන්න පුළුවන්. පහත් කිරීම කරන්න පුළුවන් මේ ඇණමකින්. හරි. අපි ඊළඟට කරන්නේ මේ ප්‍රිස්ම මේසය ලෙවල් කිරීම කියන කටයුත්ත. ඒ ප්‍රිස්ම මේසය ලෙවල් කිරීමේ කටයුත්තේදී ඔබ පළමුවටම මේ ප්‍රිස්මයේ තබා ගැනීම ගැන අවධානය යොමු කරන්න. අනිවාර්යයෙන්ම මේ ඇන දෙකක් යාකන රේඛාව. මේ ඇන දෙකක් යාකන රේඛාවට එක පාදයක් ලම්බක වන පරිදි තමයි ප්‍රිස්මයේ තියන්න ඕනේ. දැන් බලන්න මේක ගත්තාම මේ දෙක යාකන රේඛාවට මෙන්න මේක ලම්බක වෙනවා. ශීර්ෂයක් ප්‍රිස්මයක ශීර්ෂයක් මේකේ මැදට වෙන්න තියෙන්න ඕනේ. මෙන්න මේව තමයි ඒක තියෙන්න ඕනේ. ඇන දෙක යාකන රේඛාවට මේ පාදය ලම්බකයි, ශීර්ෂය මෙතන තියෙනවා. ඒක අනිවාර්යයි. එහෙම කරපුවම තමයි අපිට ආලෝකයේ සමමිතිකව දෙපසට බෙදා ගන්න පුළුවන්. ඊළඟට මේ ප්‍රිස්ම මේසය මෙහෙම කරකවනවා. අපි බලාපොරොත්තු වෙන්නේ මෙතනින් එන ආලෝකය මේකේ වැදිලා දෙපසට පරාවර්තනය වීම. හරි. දැන් ওই විදිහට හදුවට පස්සේ දැන් සෝඩියම් ආලෝක කිරණ ඇවිල්ලා මේ මුහුණතින් වැදිලා මෙහෙටත්, මේ මුහුණතින් වැදිලා මේ දිශාවටත් යනවා. ඔබ කරන්නේ මේ දුරේක්ෂයෙන් මේ පැත්ත හරවගෙන එනකොට ඔබට දකින්න ලැබෙවි ඒ ආලෝක ලපය. හැබැයි ආලෝක ලපය හරියටම හරස් කම්බි මැදට ඇවිල්ලා නැත්නම් ඔබට මෙතනදී මේ එක පාදයක් සීරු මාරු කරලා මේ මේසෙ උස් පහත් කරගන්නවා. ඉන්පසු මේ දුරේක්ෂය මේ පැත්තට අරගෙන එනවා මේ මුහුණතින් පරාවර්තනයක බලනවා. එතනදී ආයෙ වෙනසක් නම් ඔබට ආයෙ සමමිතිකව ලැබෙන්නේ නැත්නම් හරස් කම්බි මත ඉස්සෙල්ලා භාවිතා කරපු ඇණය නොවේයි අනිත් ඇණය සීරු මාරු කරලා ආය බැලන්ස් කරනවා. දැන් අපිට හිතනවා හරි කියලා. නෑ හරි නෑ. ඔබ නැවත වරක් අනිත් පැත්තට වෙලා බලන්න ආයෙත් වෙනස් වෙලා.
ආයෙත් අපි වම් පැත්තේදී බදාගත්තු යන්නේ සීරු මාරු කරනවා. හරස් කම්බි මැදට එනවා. ආයෙත් දකුණු පැත්තට යනවා. එතනදී අනිත් යන්නේ සීරු මාරු කරනවා. ඔහොම කීපවරක් ඔබ පරීක්ෂණය කරනකොට තව දුරටත් සමමිතිකව ලැබෙනවා හරස් කම්බි මත. තව දුරටත් සීරු මාරු කරන්න අවශ්‍ය නැහැ. ඒ වෙලාවේදී අපි කියනවා මේසය ලෙවල් වුණා කියලා. අන්න ඒ අවස්ථාවේදී හරස්කම්බි පේන අවස්ථාවේදී හරියටම හරස්කම්බි මැදට ආලෝක කළපේ පේන වෙලාවේදී ඔබ රඳවලා මේ එක කවුළුවක පාඨාංකය නිවැරදිව කියවා ගන්න. නේ ඔබට පේනවා ඇති මේක කලා එකකට නිවැරදිව මැනගන්න තමයි මේ උපකරණය සකසලා තියෙන්නේ. ඉන් අනතුරුව අනෙක් පැත්තට ගිහින්ලා හරස්කම්බි පේන අවස්ථාවේදී නැවත පාඨාංකය ලබා ගන්න. ඔය පාඨාංක දෙක අතර වෙනස මෙන්න මේ ප්‍රිස්ම කෝණය වගේ දෙගුණයක් වෙනවා. ඒකෙන් ඔබ මේසය ලෙවල් වීමත් සමගම ප්‍රිස්ම කෝණයත් හොයලා අවසන් වෙනවා. ඕකෙන් අපි A අගය කැපිටල් A අගය සොයා ගැනීම අවසන් වෙනවා. ඊළඟට වර්තනාංකය සෙවීමට අවශ්‍ය වෙනවා අවම අපගමන කෝණ. එතනදී ප්‍රිස්මය තබන්නේ මේ ආකාරයට නෙවෙයි. පුතේ එතනදී අපි ප්‍රිස්මය තියන්නේ මෙන්න මේ විදියට. මේසේ මැදට වෙන්න. මේසේ මැදට වෙන්න තමයි ප්‍රිස්මය තියෙන්නේ. දැන් මෙතනින් එන ආලෝක කිරණයක් වර්තනය වෙලා මෙතනින් නිර්ගමනය වෙනවා. ඔබ ඒ නිර්ගත කිරණයට දුරේක්ෂය ගෙන එනවා. මේ පරීක්ෂණ අපි කරද්දී අතරම ඩාර්ක් රූම් එක කරන්න ඕනේ. එහෙම නැත්නම් සම්පූර්ණයෙන් කළු රෙද්දකින් ආවරණය කරලා කරන්න නැත්නම් පැහැදිලිව පේන්නේ නැහැ. දැන් ඔබට පුළුවන් පුතා මෙතන මේ පතන කෝණය මේ මේසය කරකවීමෙන් වෙනස් කරන්න. දැන් මේ විදිහට ගත්තොත් උදාහරණයක් විදිහට පතන කෝණය ලම්බක වෙන්නේ බිඳුවයි. ඒ කියන්නේ අභිලම්බයේ ඔස්සේන පතන කෝණය නේ බිඳුවයි. මෙහෙම කරකවනකොට මෙන්න පතන කෝණ ඔබට ටික ටික වැඩි වෙනවා. ඒ පතන කෝණය වැඩි වීමත් සමග අපගමන කෝණය මොකද වෙන්නේ? අඩු වෙලා වැඩි වෙන්න ගන්නවනේ. අවම අපගමනයේදී. එහෙනම් ඔබ මේක කරකවන අතරදී මේකෙදී ඒක හසු කරගන්න ඔබට මේක ටික එහාට ගෙනියන්න වෙනවා. මේක කරකවනවා මේක එහාට ගෙනියනවා. මේක කරකවනවා මේක එහාට ගෙනියනවා. ඔබට එක අවස්ථාවක මේක කෝණය වැඩි වෙන වෙලාවේදී නිර්ගත කෝණය මෙහෙම ගිහිලා හැරිලා එනවා පේන්න පටන් ගන්නවා. අන්න ඒ අවස්ථාව තමයි අවම අපගමන අවස්ථාව ලැබිලා තියෙන්නේ. ඒ අවස්ථාවේදී ඔබ නැවත එක කවුළුවක පාඨාංකය ලබා ගන්නවා. ප්‍රිස්මය ඉවත් කරනවා. සමාන්තරකයේ ඔස්සේ එක එල්ලේ එන කිරණය ලැබෙන පරිදි දුරේක්ෂය ලැබූ අවස්ථාවේදී ඔබට නැවත පාඨාංකය ලබා ගන්න. මේ මතක තියාගන්න කවුළු දෙකක් තිබුණාට අපි එක කවුළුවක් ඒ අවස්ථාවේදී ගන්න එක කවුළුවක් විතරක් ප්‍රයෝජන පාඨාංක ලබා. එවිට ලැබෙනවා ඔබට පෙර පාඨාංකය සහ මෙම පාඨාංකය අතර වෙනසින් අවම අපගමන කෝණය. මේ භාවිතයට අරගෙන sin a ධන d බෙදීම දෙක සමස්තය බෙදනවා sin a බෙදීම දෙක සූත්‍රය භාවිතයට අරගෙන වර්ණාවලි මානයේ භාවිතයට අරගෙන වර්තනාංක සෙවීම පරීක්ෂණය සිදු කරන්න පුළුවන්.